ආයුබෝවන් ඔයාලා හැමෝම ටෙලස්කෝප් LK අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි ඔයාලට ගේන්න හදන්නේ මෙන්න මේ එල් චාපෝ කියන සුපිරි TV series එක. ඉතින් පොඩි හැඳින්වීමක් මං කරොත් මේ එල් චාපෝ කියලා කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. මොහුගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ TV series එකක් තමයි මෙන්න මේ එල් චාපෝ කියන TV series එක. ඉතින් පොඩ්ඩක් ඔයාලම හිතලා බලන්නකෝ. ලෝකයේ බිහි වූ ප්‍රබලතම අපරාධකාරයෙක්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ මේ TV series එක මොන වගේ සුපිරියක් වේද කියලා. හරි එහෙනම් channel එක subscribe කරලා එහෙම ලැහැත්ති වෙන්නකෝ. මේ එල් චාපෝ season 1 episode 1. කතාව පටන් ගද්දිම අපිට මෙන්න මෙහෙම කියනවා. මෙහෙයුම සාර්ථකයි. හෝකින් ගුස්මාන් ලොයෝරා අත් අඩන්කොට ගෙන ඇති බව මෙක්සිකානු ජනතාවට දැනුම් දීමට මට අවශ්‍යයි. එහෙමම පෙන්වන්නේ ලෝකයේ විවිධ රටවල ප්‍රවෘත්තිවලට හෝකින් ගුස්මාන් නොහොත් එල් චාපෝ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත් අඩන්ගොඩ ගෙන ඇති බව කියනවා. ඉතින් ඊට පස්සේ එල් චාපෝව මෙක්සිකන් ආමියකෙන් බල්ලෙක් වගේ කුදලගෙන එන විදිහ අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිව කතාවේ අතීතයට අරගෙන යනවා. ඉතින් මේ වෙලාවේ එල් චාපෝ උමගක් කාරණ ගමන් තමයි ඉන්නේ. එහෙම්මම සීන් එක යන්නේ මෙක්සිකෝ නගරයේ කම්කරුවන්ගේ සංස්ථායක පක්ෂ ප්‍රධාන මූලස්ථානයට. ඉතින් ඩයල් එකක් ඔන්න ඔය විදිහට සපත්තු ජෝඩුවකුත් අරගෙන පක්ෂ ලේකම්තුමාට ගිහින් දෙනවා. ඉතින් මේ ඩයල් එකත් ලේකමා ගැන හොඳට හැගහගෙන එහෙම තමයි ඉන්නේ. ලේකමා ගියපු ගමන් අර ඩයල් එකගේ එහා පැත්තේ හිටපු එක ඩයල් එකගේ අහනවා මූ කෙලව ගත්තොත් අපිට මොකද වෙන්නේ කියලා. ටම ඒ ළඟ තිබ්බ TV එකකින් ප්‍රවෘත්තිවලට කියනවා DEA නිලධාරියෙක්ව පැහැරගෙන ගොස් දරුණු විදිහට වද දීලා මරලා දාලා කියලා. මේක කරලා තියෙන්නේ ඩොන් නේටෝ කියන ජාවාරම්කරු කියලත් කියනවා. ඉතින් ඊට පස්සේ එල් චාපෝ මිගුවෙල් ඒන්ජල් කියන ජාවාරම්කරුව හම්බ වෙන්න යනවා. එල් චාපෝ මිගුවෙල්ට කියනවා උඹග ඉවරයි. දැන් උඹට තියෙන්නේ මාව පැබ්ලෝ එස්කොබා සමග සම්බන්ධ කරන්න විතරයි. හැබැයි මේ මිගුවෙල් කාරයා ඒකට කැමති වෙන්නේ නැහැ. එහෙම්මම සීන් එක යන්නේ අර ඩයල් එක ගාවට. හොර අර ලේකමාගේ ඔෆිස් එකට හොරෙන් පැනලා ලේකමාගේ ෆයිල් ලොගයක් බලනවා පෙන්නනවා. එහෙම්ම පෙන්නන්නේ එල් චාපෝ ඔන්න ඔය විදිහට එක්ස්කොබාර් හම්බෙන්න කොලොම්බියාවට යන විදිහ. ඉතින් එල් චාපොයි යාළුවයි එක්ස්කොබාගේ ප්‍රදේශයට යද්දිම එස්කොබාර්ගේ මැරයෝ ඇවිල්ලා එල් චාපුලාව වට කරලා අල්ලගන්නවා. ඉතින් මේ මැරයෝ සෙට් එක එල් චාපෝ මරන්න යද්දිම එල් චාපෝ කියනවා මේ බලපන් බර්න් කොලොරේට කතා කරපන් කියලා. ඉතින් මේ ඩයල් එකත් කතා කරලා කියනවා. ඊට පස්සේ එතනට ආපු ඩයල් එකක් චාපෝව වැළඳගෙන එහෙම පිළිගන්නවා. ඉතින් මේ ඩයල් එක එල් චාපෝ පැබ්ලෝ එස්කොබාර් ළඟට එක්කන් යනවා. ඉතින් පැබ්ලෝ එස්කොබාර් චාපෝට කියනවා බැල්ලිගේ පුතෝ බර්න් කොලොරෝ ඔයාව විශ්වාස කරනවා. ඒත් මම නම් නැහැ. මට මොනවා හරි වැරැද්දක් නොත් මන් උඹව අනිවාර්යෙන් මරනවා. එතකොට අපේ එල් චාපෝ කියනවා මට පුළුවන් දවස් 3න් බඩු දේශ සීමාවෙන් පන්නන්න කියලා. හැබැයි පැබ්ලෝ ඒකට කැමති වෙන්නේ නම් නැහැ. එතකොටම චාපෝ කියනවා මන් පැය 48ක් ඇතුළත දේශ සීමාවෙන් බඩු පන්නන්නම් කියලා. ඉතින් පැබ්ලොත් ඒකට කැමති වෙලා කියනවා උඹට පුළුවන්ද ටොන් එකක් පැය 48න් යවන්න. හරි ඒක කරලා පෙන්නපන්කෝ. ඊට පස්සේ අපි බිස්නස් එක ගැන කතා කරමු කියලා. එම්මම සීන් එක යන්නේ මෙක්සිකෝවේ කැන්කන් ගුවන් තොටුපළට. ඉතින් චාපෝ මේ ගුවන් තොටුපළේ ඩිරෙක්ටර් ජෙනරාල් වරයාට සල්ලි පුරවපු බ්‍රීෆ් කේස් එකක් බාර දෙනවා පෙන්නනවා. එහෙම්මම එල් චාපෝ එයාගේ යාළුවන්ට කතා කරලා කියනවා එයාපෝට් ඩිරෙක්ටර්ත් හරි උඹලා බාන්න ලෑස්ති වුණාම මට කියපල්ලා කියලා. එතකොටම එතනට ආපු සෙට් එකක් චාපොට නෙලලා පැහැර ගන්නවා පෙන්නනවා. බලද්දී අර මිගුවෙල් කියන කෙනා තමයි මේක කරලා තියෙන්නේ. මොකද චාපෝ මිගුවෙල්ගේ වචනෙන් පිට ගියා. හැබැයි මේ වෙලාවේදී මිගුවෙල් චාපෝ මරන්නේ නැහැ. මොකද චාපෝ පැබ්ලෝ එක්ක ඩීල් එකක් දාලා තියෙන්නේ. ඩීල් එක හරි ගියොත් මිගුවෙල්ටත් වාසියක් සිද්ධ වෙනවා. ඉතින් චාපෝ ආයෙත් මෙක්සිකෝවට එනවා. ඉතින් චාපෝ එක්ක පැබ්ලෝගේ මිනිහෙකුත් එනවා.
චාපෝ හරියට වැඩේ කරනවද කියලා බලන්න. එහෙම්මම පෙන්නන්නේ අර ලේකමාව රස්සාවෙන් දොට්ට දාලා. ඉතින් පක්ෂ නායකතුමා තමයි ඌ එලවලා දාලා තියෙන්නේ. එහෙම්මම පෙන්නන්නේ රහසිගත තැනකට එල් චාපොලගේ ගුවන් යානා ටික බාගන්න විදිහ. ඉතින් එතනදිම චාපොට නරක ආරංචියක් ලැබෙනවා. එයාගේ තාත්තා මැරෙන්න පනාදිනවා කියලා. ඉතින් එතකොටම අධිකරණ පොලිසියේ අය මෙතැන්ට ඇවිත් චාපොලව චෙක් කරලා ඒගොල්ලන්ගේ මත්ද්‍රව්‍ය පාර්සල් ටික අරන් යනවා. එහෙම්මම අර පැබ්ලෝගේ ගෝලයා පැබ්ලෝට කතා කරන්න හදනවා. එතකොටම චාපෝ එයාගේ අතින් ෆෝන් එක අරන් අපි ඒවා ආයෙත් කොහොම හරි ගන්නවා කියලා කියනවා. එහෙම්මම පෙන්නන්නේ සොනෝරාවල ප්‍රධාන අධිකරණ පොලිස් නිවාසය. ඉතින් මේ පොලිස් ලොක්කා නාගෙන එද්දිම චාපොලගේ සෙට් එක මෙතනට කඩා පනිනවා. ඉතින් චාපෝ කියනවා මේකද ඔයාගේ තීරණය ලොක්කා, ඔයාගේ අන්තිම දවස අද වෙන්නද ඕන, මට හොඳ හිතින් මගේ බඩු ටික දීපන් කියලා චාපෝ කියනවා. ඉතින් එහෙම්මම අර මිගුවෙල් ළඟ ඉන්න අනිත් එකා ඇවිල්ලා බලද්දි අර පොලිස්කාරයට චාපෝ කරලා තියෙන දේ ඉතින් පේනවනේ. එහෙම්මම පෙන්නන්නේ අර ඩයල් එකව දැන් මූ තමයි පක්ෂේ අලුත් ලේකමා. එහෙම්මම අපිට චාපෝගේ ගෙදර පෙන්නනවා. චාපෝගේ අම්මා චාපොට කතා කරලා කියනවා ඇයි ඔයා පරක්කු වෙන්නේ, තාත්තා ඔයා එනකන්නේ ඉන්නේ කියලා. චාපොත් කියනවා මට බේ වෙලාවෙ නම් බැහැ අම්මා, මට පුළුවන් වුණා නම් මං දැනටමත් ඔහේ කියලා. අම්මත් කියනවා එහෙනම් ඉක්මන් කරන්න කියලා. ඉතින් එහෙමම පෙන්නන්නේ චාපෝ බඩු ටික අරන් යන විදිහ. ඉතින් චාපොලා බඩු ටික අරන් යන ගමන් ඉද්දි DEA එකේ අය මෙයාලා පස්සෙන් පන්නනවා. ඉතින් වැඩි වෙලාවක් යන්නත් කලින්ම ඔන්න ඔය විදිහට මේ දෙගොල්ලෝ අතරේ දරුණු වෙඩි හුවමාරුවකුත් සිද්ධ වෙනවා. ඉතින් කොහොම යද්දී එල් චාපොලගේ වාහනේ ටයරයට වදින වෙඩි පහරක් නිසා වාහනේ පාලනය කරගන්න බැරුව ඒ ළඟ තිබ්බ ගහක වැදිලා වාහනේ නතර වෙනවා. ඉතින් DA එකේ අයත් මේ ගොල්ලන්ව අත්අඩන් කොට ගන්නවා. ඉතින් චාපෝ මේ DA නිලධාරියට කියනවා මන් උඹට ඩොලර් මිලියන 10ක්ම දෙන්නම් මාව අතෑරපන් කියලා. ඉතින් මේ නිලධාරියත් ඒකට කැමති වෙලා චාපෝ නිදහස් කරනවා. එහෙමම පෙන්නන්නේ චාපොලා අර උමග පාවිච්චි කරලා සාර්ථක ලෙස දේශ සීමාවෙන් කුඩු පාර්සල් ටික පන්නන විදිහ. ඉතින් පන්නගත්තු බඩු ටික විනාඩි 10ක් ඉතුරුලා තියෙද්දිම අදාළ තැනට බාර දෙන්න චාපොලට පුළුවන් වෙනවා. ඉතින් එහෙම්මම චාපෝ උගේ යාළුවට කියනවා අර උමග හදලා දාපු ඔක්කොම මරලා දාපන් කියලා. කවුරුවත් ඒක තියෙන තැන දැනගන්න ඕනේ නෑ කියලා කියනවා. ඉතින් චාපෝ ආයෙත් මෙක්සිකෝවේ එයාගේ ගමට එනවා. පොර ගෙදර ඇවිත් බලද්දි පොර පරක්කු වැඩි. මොකද චාපෝගේ තාත්තා නැති වෙලා. ඉතින් තාත්තගේ මල ගෙදරත් ඔන්න ඔය විදිහට සිද්ධ වෙනවා. එහෙම්මම පෙන්නන්නේ චාපෝ කියපු විදිහටම එයාගේ ගෝලයෝ අර උමග හදපු සෙට් එක මරලා දාන විදිහ. ඉතින් ඊට පස්සේ එල් චාපෝ ආයෙත් පැබ්ලෝ එස්කොබාර්ව හම්බෙන්න යනවා. ඉතින් එස්කොබාත් චාපෝ පිළිගන්නවා.